අලුත්ම තොරතුරු දැනගන්න ගොසිප් ඉතිමා අපිව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඉතිං අවුරුදු ගානක් ඉඳන් මේ කතා කරන සිද්ධිය ගැන ඔයාලට විවිධ විදිහේ කතා ඇහිලා තියෙන්න ඇති. ඉතිං කොහොම වුණත් වැළලෙන්නට ගියපු අතීතයක් ගැන විශේෂ කතාවක් මේ විදිහට එළියට එන්නේ ටැටූ එකක් හින්දා. ඉතිං තලව කැලේ ලිතුල ග්‍රේස් වේස්ටන් කියන කන්දෙදි කාන්තාවකගේ ගෙල සිර කෙල්ලා ඝාතනය කල්ලා සිරුර කන්ද මුදුනේම දමාගියපු සැකකාරයෙකු වසර 3කට පසුව මේ වෙනකොට අත්අඩංගුවට ගෙනක තියෙනවා. ඉතින් ලැබිච්ච තොරතුරකට අනුව සැකකරු අලුත්ගම ප්‍රදේශයේ සැගවෙලා ඉන්නකොට තමා පොලිස් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට ඝාතනය කරලා තිබ්බේ තංගල්ල කිරින්ද ප්‍රදේශයේ පදිංචි වෙලා හිටපු ක්‍රිෂානි නැමැති අවුරුදු 36ක මුස්ලිම් ජාතික කාන්තාවක්. ඉතින් ඝාතනය වූ කාන්තාවගේ වම් අතෙහි මදුසංක කියලා සටහන් කරලා තිබ්බ ටැටූ එකෙන් පච්චයෙන් ඇගේ සැමියා මේ මල සිරුර හඳුනාගෙන තියෙනවා. ඉතින් කොහොම හරි මේ සැකකරුයි කාන්තාවයි අතර අනියම් සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. ඉතින් ඒක අනාවරණය කරගෙන තියෙනවා. ඉතින් කොහොම හරි මේ සැකකරු විසින් මිය ගියපු කාන්තාව ග්‍රේට් වෙස්ටන් කියන කඳු වැටිය නරඹන්න විනෝද චාරිකාවක් යන මුවාවෙන් තමයි අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කන්ද මුදුනේදී ජර්සියකින් ගෙල හිර කළා ඝාතනය කළා සිරුර මුදුනේම තියලා පලාව කියලා සැකකරු ලිතුල පොලිසියේදී පාපොච්චාරණය කරලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අනියම් සම්බන්ධතාවයක් හින්දා අන්තිමේ ජීවිතයෙන්ම වන්දි ගෙවන්න සිද්ධ වෙච්ච කාන්තාවක් ගැන තමා මේ විදිහට සත්‍ය තොරතුරක් ඔයගොල්ලන්ට අද දිනේදී අරගෙන ආවේ. ඉතින් මෙවැනි දේවල් සමාජය තුළ මේ කාලය වන විට බොහෝ සෙයින් වැඩි වෙලා තියෙනවා. ඉතින් අනවශ්‍ය සම්බන්ධතාවලට යන්නේ නැතුව හැමෝම සතුටින් ජීවත් වෙන්න වග බලා ගන්න ඕනේ. ඉතින් මෙවැනි තොරතුරු ඉදිරියටත් ඔයාලට දැනගන්න පුළුවන්. දැන්ම පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා gossip with hima අපිව දැන්ම subscribe කරන්න. එහෙනම් ඉතින් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් හැම දිනාටම සුබ දවසක් වේවා.